කතාපුත YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලා වෙනුවෙන් මම අලුත් කතාවක් අරගෙන ආවා. සේරටම කලින් මගේ channel එක subscribe කරන්න කියලා යාළුවෝ හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම bell icon එක click කරලා notification all දාගන්න. එතකොට මම අලුතෙන් කතාවක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් කතාව කියවලා like කරන්නයි, comment කරන්නයි අමතක කරන්න එපා. දැන් එහෙනම් අපි කතාව කියවමුද? A level result out වෙලා කියලා ඉනුකි ඉවල තිබුණු මැසේජ් එක දැකලා ෂනය කලබල වුණා. එයා ටක් ගාලා වෙබ්සයිට් එකට ලොග් වෙලා එයාගේ රිසල්ට් බැලුවා. යන්තම් සබ්ජෙක්ට්ස් තුනම S3කින් ගොඩ ගිහිලා තියෙනවා දැක්කම ඔය මදයි කියලා ෂනයට හිතුණා. ෂනය දෙවෙනි පාර විභාග කරන්න හිතුවේ නෑ. එයා accountancy course එකක් කරා. ෂනයගේ හොඳම යාළුවා ඉනුකි. ෂනයයි ඉනුකි අතර කිසිම රහසක් නෑ. ෂනය බටහිර ක්‍රමයට හැඩ ගැහුණු පෝසත් පවුලක ගෑනු ළමෙක්. ආදරේ ගැන එයා ලොකුට හිතන්නේ නෑ. බටහිර ක්‍රමයට හැදුණු ෆැන්ටසි කොල්ලන්ට එයා හරිම කැමතියි. එයා ගොඩාක් පිරිමින්ව ආශ්‍රය කරා. කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉද්දි ඊට වඩා පොෂ් කොල්ලෙක් යාළු වෙන්න ඇහුවොත් එයා ඒ කොල්ලට කැමති වෙනවා. පරණ කොල්ලව අතහරිනවා. ඇඳුම් මාරු කරනවා වගේ එයා කොල්ල මාරු කරනවා. ආදරේ විරහව නිසා තව කෙනෙක්ට දැනෙන වේදනාව ගැන එයාට ගාණක් නෑ. හදවතින්ම ආදරේ කරන්න එයා දන්නේ නෑ. ඒ තරමටම සෙල්ලක්කාර ජීවිතයක් එයා ගත කරේ. එයාගේ දෙමාපියන්ටත් එයා ගැන හොයලා බලන්න වෙලාවක් තිබුණේ නෑ. සල්ලි පස්සේ දුවනවා ඇරෙන්න ළමයි ගැන ලොකුවට හොයන්න එයාලටත් උවමනාවක් නෑ. හැබැයි එයාලා ළමයින්ට අත දිගහැරලා වියදම් කරා. ෂනයගේ අයියා රොනාල් වැඩ කරන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකක. අයියටත් ෂනය ගැන ගාණක් නෑ. ඉතින් ෂනය එයාගේ ජීවිතේ නිදහසේ ගත කළා. නයිට් ක්ලබ් යන ෂනය පුරුදු වෙලා හිටියේ. ක්ලබ් වලදී හම්බෙන ගොඩාක් බොයිස් ලව ලිමිට් එකක් නැතිව ආශ්‍රය කරා. එක දවසක් යාළුවෙක්ගේ වෙඩින් එකකට ගිහින් තමයි ෂනයට දිනෙත් විසලම මුණ ගැහුණේ. දිනෙත් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්. එයා ලොකු පඩියක් ගන්න වැදගත් කොල්ලෙක්. ෂනය දැක්ක ගමන් දිනෙට ආදරයක් ඇති වුණා. එයාගේ ආදරණීය යෝජනාවට ෂනය කැමති වුණා. ඒ ෂනු ඔබ දිනෙට සීරියස්මද ලව් කරන්නේ? අහන කොල්ලන්ට ෂනය ඔහේ හා කියන නිසා තමයි ඉනිකිට ෂනයගෙන් එහෙම අහන්න හිතුනේ. අනේ මන්දා දැනට නම් මට ඌව මාර ඉදිරි හිතට අල්ලනවා. පස්සේ කොහොම වෙයිද දන්නේ නෑ. ෂනය කිසිම ගණිච්චයකට නැතිව ඔහේ උත්තර දුන්නා. දැන් ඔය පිස්සු කරන්න එපා බං. කෙල්ලෙක්ට ඕනේ මුළු ජීවිතේම ආදරෙන් බලාගන්න පුළුවන් පිරිමියෙක්ව. දිනෙත් හැම අතින්ම හොඳ කොල්ලෙක්. දැන්වත් උඹ ඔය කොල්ල මාරු කරන එක නතර කරපන්. අනිකොම දන්නවනේ කොට්ටෝරු වගේ කතාව. හැම ගහකටම කොටලා ගෙහෙල් ගහකට කොටපු දාට හොට පැටලෙනවා. ෂනය දිනෙට ගොඩාක් ළඟ වුණා. වෙනද වගේ වෙන කොල්ලෝ එක චැට් කරේ නෑ. එයා එක පාටි වලට ගිය බොයිස් ලව මග හැරියා. ෂනයගේ ෆෝන් බුක් එකේ දැන් වැඩි පිරිමි ළමයින්ගේ නම්බර්ස් නෑ. ෂනය දිනෙත් ගැන ගෙදරට කිව්වා. දිනෙත්ගේ වත් පොසත්කම් දැකලා ෂනයගේ දෙමාපියන් දිනෙට කැමති වුණා. ඒත් දිනෙත්ගේ ගෙදරට කවුදෝ කෝල් එකක් දීලා ෂනය ගැන සේරම විස්තර කියලා. ඒ නිසා දිනෙත්ගේ ගෙදරින් ෂනයට කැමති වුණේ නෑ. දිනෙත්ගේ ෆැමිලි එක නුවර වලව්කාරයෝ. ගෙදරින් විරුද්ධ වුණත් දිනෙත් ෂනය අතහැරියේ නෑ. මේ අතර ෂනයගේ කෝස් එක ඉවර වෙලා ට්‍රේනින් වෙන්න ආයතනයක වැඩට යන්න ඕන වුණා. දිනෙත් වැඩ කරන කන්ස්ට්‍රක්ෂන් එකේ නුවර ඔෆිස් එකට එයා ෂනයව දාලා දුන්නා. හැමදාම උදේට ෂනයව ඔෆිස් එකට ඇරලලා දිනෙත් දිගන සයිට් එකට යනවා. හවසට ෂනයව ගන්න එයා ඔෆිස් එක ළඟට එනවා. දිනෙත් කවදාවත් ෂනයට බස් එකේ යන්න දුන්නේ නෑ. ෂනය බස් වල යනවට එයා කැමති වුණේ නැහැ. දිනෙත් නුවරින් ඇනෙක්ස් එකක් ගත්තා. කසාද බැඳලා නැති වුණත් ඒක යාලා එකට ජීවත් වුණා. ඒ දෙන්න ගත කළ පළමු රාත්‍රියේ ෂනයගේ පිරිසිදුකම තිබුණේ නැහැ. ෂනය ගැන ගොඩාක් විස්තර දැනගෙන ආදරය කළ නිසා දිනෙත් ෂනයගෙන් ඒ ගැන ප්‍රශ්න කළේ නෑ. කොළඹ යාළුවෝ දිනෙට කිව්වෙම ෂනය හොඳ නෑ කියලා. පිස්සුද බං ඕකට කරගහන්නේ? ක්ලබ්ස් වල ඩ්‍රින්ක්ස් අරගෙන එක කොල්ලොත් එක්ක ලගින බඩුවක් බං ඒකේ.
දිනෙත්ගේ යාළුව ෂනායා ගැන කිව්වේ එහෙමයි. මොනවා වුණත් දිනෙත් ෂනායාට කිසි වෙනසක් නැතිව ආදරය කළා. එදා දිනෙත් තමන්ගෙන් මුකුත්ම අහපු නැති එකට ෂනායාට පුදුම හිතුණා. අයියාගේ හිතවත්කමට ගෙදර ආව ගිය ඩොක්ටර් අකිල අම්මලාගෙන් අවසර අරගෙන ෂනායව බඳිනවා කියලා පොරොන්දු වෙලා අන්තිමට ෂනායව අනාථ කළා දාලා ගියා. අකිලගෙන් තමන් අනාථ වුණා කියලා ගෙදර අයට කිව්වත් මොකද කරන්න බැරි වුණා. මොකද ඒ වෙනකොට ඩොක්ටර් අකිල රටටත් ගිහිලා හිටියේ. අනික ඒ වෙද්දිත් අකිල කසාද බැඳලා ඉඳලා තියෙන්නේ. අකිල ඩොක්ටර් කෙනෙක් නිසා ඒක මහ ලොකු කමක් කියලා හිතපු ෂනායගේ අම්මා ඒ දවස්වල හරි උජාරුවෙන් හිටියේ. දුව බඳින්න ඉන්නේ ඩොක්ටර් කෙනෙක් කියලා. ඒත් එයාලා අකිල ගැන හොයලා බැලුවේ නෑ. ඒ අතීතේ දැන් වැඩක් නෑ කියලා ෂනායා හිතුවා. දිනෙත් ෂනායගෙන් බලාපොරොත්තු වුණේ ඉස්සර වගේ නැතිව එයාගෙම විතරක් වෙලා ඉන්න එක විතරයි. මොනවා වුණත් සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලෙක්ගේ පිරිසිදුකම බලනවා. ඒ දිනෙත් එහෙම නෑ. ඒ නිසාම ෂනායා දිනෙට ආදරය කළා. ඒ දිනෙත් එක කාලය ගත කරන එක හරිම බෝරින් කියලා ෂනායට හිතුණා. සුදු නෝනා කොහොමද ඉතින්? දැන් දෙන්න ලිවින් ටුගෙදර් කියලා ආරංචි. කාලෙකට පස්සේ ඉනුකි කතා කරා. අප්පඩ සිරි යකෝ තොපි උන්නද මලාද දැනගන්නේ නැහැ. ෆෝන් නම්බර් එහෙමත් මාරු කළා. දැන් එනවා මෙතන ඔබ දුපහන්න. එහෙම තමයි බං. හැමදාම කතා කරාමත් උඹලට අපේ අගයක් නෑනේ. ඒ දැන් ඔබ කොහෙද බං ඉන්නේ? මං දැන් මාතරේ ඉන්නේ. හබි එහෙනේ. ඒක නෙවෙයි උඹ ළඟද වෙඩිම ගන්න නැද්ද? අනේ මට දිනෙත බඳින්න හිතෙන්නේ නෑ බං. එයාව තෝරාගත්ත එක මට ජීවිතේ වුණ ලොකු වැරදීමක් කියලා හිතෙනවා. ඇයි උඹට දැන් උත් දෙක හිටියේ ඇතිද? ඇත්තටම මට පුදුමයි බං උඹ මෙච්චර කාලයක් එක කොල්ලෙක් ආශ්‍රය කරපු එක. ඒත් අර ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ. ඒකයි උඹට ඔය වෙලා තියෙන්නේ. දැන් මොකද ඔය එපා වෙන්න හේතුව? උඹට වෙන මොකෙක් හරි මාට්ටු වුණාද? එහෙම නැතුව දිනෙත් නරක කොල්ලෙක් නෙවෙයි. දිනෙත් නරක කොල්ලෙක් නෙවෙයි තමයි. ඒත් එයා කිසි ගතියක් නෑ. කිසිම විදියකින් ජීවිතේ එන්ජොයි කරන්න දන්නේ නෑ. මාවත් ඉර කරලා තියෙන්නේ. නිවාඩු දවසටවත් ඩිස්කෝ එකකට යන්න කතා කරාට එන්නේ. නිවාඩුවට කරන්නේ මල් කඩාගෙන කොච්චර හරි මාලිගාව වඳින්න යන එක. එක්ක ළමා නිවාස වලට දානේ අරන් යනවා. මාත් යන්නේ පෙයි පස්සෙන්. අර මහම්මණ්ඩි තමයි ඒව ඕගනයිස් කරන්නේ. ඒකිට ඕන කොහමද දිනෙත මගෙන් ඈත් කරන්න. දිනෙට මගේ කැමැත්ත අකමැත්ත ගැන කිසි ගාණක් නෑ. මට පාටි එකට යන්න නෑ. අඩුම තරමේ අපොයින්ට්මන්ට් එකේ වෙලාවට සැලෝන් එකටවත් යන්න බැරි වෙන දවස් තියෙනවා. ඒ අම්මට තනියම යන්න දෙන්නේ නෑනේ. මොකා දෙකා වගේ මාව උදේට ඔෆිස් එකකන් යනවා. හවසට එක්කන් එනවා. එතනින් එහා මොකුත් නෑ. අනේ මට එපා වෙලා ඉනුකි. අපේ ගෙදරින් මට ඔහොම නීති දාලා තිබුණේ නෑනේ. අනික දිනෙත් සෙක්ස් කරන විදිය කිසිම ගතියක් නෑ. ඇත්තටම මට යාගේ ස්ටයිල් එක සෙට් වෙන්නේ නෑ. මට මගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් අකිලව මතක් වෙනවා. එයාට පුළුවන් මාව මාර විදියට සතුටු කරන්න. එයාව නම් මට නියමෙට සෙට්. උඹ නම් මහ සෞතුයි බං. අකිලේ අනාථ කළා දාලා ගියාට පස්සේ තව ඌගේ මගුලක් ගැන කියනවා. උඹට අගයක් නැති වුණාට දිනෙත් කියන්නේ දෙවි කෙනෙක් වගේ කොල්ලෙක්. ඔය මොන කොල්ලා වුණත් පළවෙනි දවසේ කෙල්ලෙක්ගේ ලේ බින්දු ටික තියනවාද බලනවා. බොහොම කලාතුරකින් තමයි එහෙම නැති කොල්ලෙක් හම්බ වෙන්නේ. වෙන එකෙක් හම්බුණා නම් එක්ක ප්‍රශ්න එක්ක අතහැරලා ගිහිල්ලා. උඹ ජීවත් වෙන විදියට ඔය වගේ කොල්ලෙක් හම්බුනේ උඹේ පිනකට. ඒක තේරුම් ගන්න බැරි එක උඹේ මෝඩකම. වෙන මොකක්ද? උඹේ ඔය සෙක්ස් ප්‍රශ්නෙට නම් මට කියන්න තියෙන එක දෙයයි. සෙක්ස් වලදී ඕනවට වඩා දඟලන පිරිමි කී දෙනෙක් උඹ ආශ්‍රය කරන්නේ නැතිද? ඒත් ඒ එක්කෙනෙක්වත් උඹ ළඟ නතර වුණාද? උන් උඹව පාවිච්චි කරා විතරයි. සමහරු අනිත් අතට උඹට අපහාස කරා. දිනෙත් උඹේ හැම දෙයක්ම දැන දැන උඹට ආදරේ. ඒ ආදරේට පයින් ගහලා උඹ යනවා නම් ඉතින් ඒක උඹේ පව. පවට පින දෙන්න බෑනේ. හරි හරි බං. අම්මෝ උඹ ලෙච්ච එක. මං කිව්වේ බං මම මගේ ජීවිතේ විඳින විදිහ. මේකයි. කසාදයක් පවතින නම් දෙන්නගේ අදහස් හොඳට ගැලපෙන්න ඕනි. මායි දිනුතුයි අහසයි පොළවයි වගේ. ඔය ලිවින් ටුගෙදර් එකේ chance එක තමයි කසාද බඳින කලින් එකට හැමදේම කරලා තමන්ට අනිත් කෙනාව ගැලපෙනවද නැද්ද කියලා තීරණයක් ගන්න පුළුවන් වෙන එක. එතකොට බැඳලා දික්කසාද වෙන්න ඕනේ නෑ. දිනෙත් කියන නිසා වෙඩිමට දින දාගත්තට මගේ හිතට අවුල්. ඒත් මං එයාට අවුලක් වෙන්නුවේ නෑ. වෙනද වගේ ආදරෙන් ඉන්නවා.
මේකයි මන් නැතුව එයාට වෙන හොඳ කෙනෙක් බඳින්න පුළුවන්නේ. ඒකට නම් මෙයාගේ අම්මලත් කැමති. අනේ මන්ද බං උඹත් එක්ක කතා කරන් මගේ ඔළුව අවුල් වෙනවා. ඒත් දිනෙට බෑ කියන්න බැරි තරමට ගොඩාක් දේවල් දිනෙත් ෂනාය වෙනුවෙන් කරලා තිබුණේ. ෂනායට දිනෙත් බඳින්නම වෙනවා. ෂනායගේ අම්මලත් කිව්වේ ඉක්මනින්ම කසාද බඳින්න කියලා. මේ අතරේ හදිසියෙම දිනෙට පුත්තලම පැත්තේ සයිට් එකකට වැඩට යන්න උනා. ෂනු මට එමුණොත් වීකෙන්ඩ් එකටවත් එන්න වෙන්නේ නැහැ. ඔයා පරිස්සමට ඉන්න. දිනෙත් ගියේ නොයා බැරිකමට. ඒත් ෂනායට නම් දිනෙත් ගියේ එක හොඳයි හිතුණා. ෂනාය වෙනද වගේ ඔෆිස් ගියා. එයාට ලොකු නිදහසක් දැනුණා. එක දවසක් ෂනාය ඔෆිස් යනකොට හෙඩ් ඔෆිස් එකේ ඔඩිට් එකෙන් ඇවිත්. ෂනාය ඔෆිස් එකට යනකොට විනාඩි 20ක් පරක්කුයි. ඉතින් ඔඩිට් ටීම් එකට මුලින්ම ආවුනේ ෂනායව. ඉතින් උදේ පාන්දරම පණ යනකම් බැනුම් අහන්න උනා. පස්සේ ප්‍රෝග්‍රස් ෆයිල්ස් චෙක් කරන්න ෆයිල්ස් අරන් ආරිගේ රූම් එකට එන්න කියලා ෂනායට පණිවිඩයක් ලැබුණා. ෂනාය ෆයිල්ස් අරන් ආරිගේ රූම් එක ඇතුළට ගියා. වෙනද වගේ සීට් එකේ ආරි මහත්තයා හිටියේ නෑ. අර්ජුන් රම්පාල් වගේ මාර ලස්සන කොල්ලෙක් සීට් එකේ හිටියා. ෂනාය ගල් ගැහිලා එයා දිහා බලන් හිටියා. Are you Miss Shanaya? Yes sir. I am Chenula. Please take a seat. Thank you sir. එදා තමයි ෂනාය චෙනුලව පළවෙනි පාරට දැක්කේ. පළමු දැකීමෙන්ම ෂනාය සලිත වුණා. චෙනුල ඒ තරමටම ආකර්ශනීයයි. ෆයිල්ස් ටික බලලා ඒ වගේ සොෆ්ට් කොපි ටික හෙඩ් ඔෆිස් එකට ඊමේල් කරන්න කියලා චෙනුල කිව්වා. ෂනාය එතනින් නැගිටලා ආවේ හිතකින් නෙවෙයි. ඔෆිස් එකේ අයගෙන් තමයි දැනගත්තේ චෙනුල MD ගේ මල්ලිගේ පුතා කියලා. ඔෆිස් එකේ අලුත් ඩෙපියුටි ඩිරෙක්ටර් එයාලු. ෂනායට හිතුනේම චෙනුල එයාගේ වෙනවා නම් කියලා. නුවර අලුතින් කරපු ප්‍රොජෙක්ට් එකේ හෑන්ඩ් ඕවර් එක තිබුණ නිසා හෙඩ් ඔෆිස් ටීම් එක ටික දවසක් නුවර හිටියා. ඒ දවස් ටිකේ චෙනුල එක්ක එකට වැඩ කරන්න ෂනායට අවස්ථාවල් ගොඩාක් ලැබුණා. චෙනුල තමන්ට වැඩි අවධානයක් යොමු කරනවා කියලා ෂනායට දැනුණා. එයා ෂනායගෙන් පුද්ගලික විස්තර ඇහුවා. ඔයා කැන්ඩිවලමද? නැහැ මම කොළඹවල. ඉතින් අපි කොළඹ ඔෆිස් වල වැඩ කරන්න පුළුවන්නේ. ඇයි කැන්ඩිවලට ආවේ? යාළුවෙක් හොයලා දුන්නේ. එයා මෙහෙ. ඔයා කැමති නම් මට කොළඹ ඔෆිස් එකකට හදලා දෙන්න පුළුවන්. අනේ පුළුවන් නම් ලොකු උදව්වක් සර්. අයියෝ සුළු දෙයක් නේ. මට ඔයාගේ ඩීටේල්ස් ටික දෙන්න. මම ට්‍රාන්ස්ෆර් එක ලෑස්ති කරන්නම්. හැබැයි ඉතින් ඒවට සලකන්න වෙයි. සර් කියන ඕනේ දෙයක් කරන්නම්. අපෝ ඒ කතාව නම් බරපතල වැඩි. කියන ඕනේ දෙයක් කරන්න කෙල්ලන්ට මම කැමති නෑ. කෙල්ලෙක් එහෙම වෙලා බෑ. ෂනාය එකට hina වෙලා බිම බලාගත්තා. සෝෂල් වගේ පෙනුනට මේ කොල්ල ටිකක් වෙනස් කියලා ෂනායට හිතුණා. කොහොම හරි කොළඹ ඔෆිස් එකට යන්න පුළුවන් වුණොත් දිනෙත්ගෙන් ඈත් වෙන්න පුළුවන් කියලා ෂනායට හිතුණා. කොළඹදි චෙනුලට ලං වෙන්න පුළුවන් වෙයි කියලාත් හිතුවා. මොකෝ කල්පනා කරන්නේ? හිත රිදෙනවද? නෑ සර්, එහෙම නෑ. ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? නෑ සර්. කිසිම පැකිලීමක් නැතිව ෂනාය චෙනුලට බොරු කිව්වා. පුදුමයි. මෙච්චර ලස්සන කෙල්ලෙකුට කොල්ලෙක් නෑලු. චෙනුල එහෙම කිව්වාම ෂනාය බිම බලාගත්තා. චෙනුල ෂනාය දිහාම බලන් හිටියා. ඔෆිස් එකේ තව කෝඩිනේටර්ස්ලා ඉතින් ප්‍රොජෙක්ට් ප්ලෑන් එකට චෙනුල ෂනායව එක්කන් ආවේ එයාට ෂනාය එක්ක තනි වෙන්න ඕනි නිසා. ඒ වෙනකොට චෙනුලට ෂනාය ගැන ආදරයක් ඇති වෙලා තිබුණේ. අපි ලන්ච් ගන්න කොහෙට හරි යන්ද? අද අපි දෙන්න එකට ලන්ච් ගමු. සර්ගේ කැමැත්තක්. චෙනුල ෂනායව එක්කන් ගියේ ලස්සන හොටෙල් එකකට. ගියාට පස්සේ තමයි ෂනායට දැනුනේ චෙනුලේ ටේබල් එක කලින්ම Taman වෙනුවෙන් වෙන් කරලා කියලා. වයලින් බෑන්ඩ් එකක් යාළගේ ටේබල් එක ගාවට ඇවිත් Baby I love you, baby I need you සින්දුව ප්ලේ කරා. චෙනුල රෝස මලක් දීලා ෂනායට ආදරේ කිව්වා. ෂනායට හිතාගන්න බැරිව ගල් ගැහිලා චෙනුල දිහා බලාගෙන හිටියා. අනිත් ටේබල් වල හිටපු කට්ටිය yes yes කියලා චියර් කරා. ඒ වෙලාවේ ෂනාය රෝස මල අතට අරන් චෙනුලට yes කිව්වා. හැමෝම එයාලට අත්පුඩි ගැහුවා. චෙනුල හැමෝම ඉස්සරහා ෂනායව කිස් කරා. ඒ මොහොත කොච්චර ෂෝක්ද කියලා ෂනායට හිතුණා. ෂනාය කැමති ඒ වගේ දේවල් වලට.
චෙනුල ආදරේ කියපු විදිය කොච්චර රොමැන්ටික්ද කියලා ෂනායට හිතුණා. ෂනායට දිනෙත්ව අමතක වුණා. ඒ දවස් ටිකේ ෂනාය චෙනුල එක්ක ගොඩාක් කාලය ගත කරා. ෂනාය වගේම චෙනුලත් ඩිස්කෝ වලට යන්න කැමතියි. එයාලා දෙන්න පුළුවන් වෙලාවට පෙරාදෙනී මල් වත්තට ගියා. ඒ වෙලාවට චෙනුල ගිටාර් එක ප්ලේ කරලා ෂනායට ඇහෙන සින්දු කියනවා. යන්නේන මිනිස්සු ඒ දෙන්න දිහා වෙනමම බලනකොට ෂනායට ලොකු ආඩම්බරකමක් දැනුණා. තමන් හොයපු ආදරේ දැන් තමයි තමන්ට ලැබිලා තියෙන්නේ කියලා ෂනායට හිතුණා. සිකුරාදා හවස ෂනායගේ ඇනෙක්ස් එකට එනවා කියලා චෙනුල කෝල් කරා. ෂනාය දඩිබිඩි ගාලා දිනෙත්ගේ ෆොටෝස් එයාගේ ඇඳුම් එහෙම සේරම එක කාමරයකට දාලා ලොක් කරා. පිරිමි කෙනෙක් හිටපු බවට කිසිම සලකුණක් ඉදිරි කරන්නේ නැතිව එයා ගේ අස් කරා. චෙනුලාවේ කෑම එහෙම අරන්. ඒ අතර ෂැම්පෙන් බෝතලයකුත් තිබුණා. ෂනායට ඊට වඩා දෙයක් නෑ. එයාට ගොඩාක් සතුටුයි. කාලෙකට පස්සේ තමයි ෂනායට ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන් වුණේ. ඒ තමයි ෂනාය කැමති ජීවිතේ. ඒ මොහොතේ චෙනුල ෂනායව තුළුරු කරන් කිස් කරන්න පටන් ගත්තා. ගොඩාක්ම නැති වුණත් දෙන්නම හිටියේ මත් වෙලා. ටික වෙලාවකින් චෙනුල නැගිට යන්න කියලා. ෂනාය චෙනුලගේ අතින් ඇදලා ආපහු තමන් ළඟට ගත්තා. අනේ යන්න එපා. තව ටිකක් ඉන්නකෝ. ෂනාය චෙනුලට තුරුළු වෙලා කිව්වා. බැහැ. තව හිටියොත් ලිමිට් එක පනිනවා. මම එහෙම කැමති නැහැ. වෙඩින් එක ගැන මගේ ජීවිතේ ලස්සන හීනයක් තියෙනවා. මට ඕනේ හීන විදියට ඔයාව ලස්සන මනමාලියෙක් කරලා අරන් යන්න. මම අපේ හනිමුන් එකට සුප්පිරි විලා එකක් ගන්නවා. අපේ හනිමුන් බෙඩ් එකේ රෝසි පෙති අතුරලා ලයිට් ඕෆ් කරලා හැමතැනම රතු ඉටි බන්දම් පත්තු කරනවා. ඔයාගේ හැම ජුවලරි එකක්ම මගේ අතින්ම ගලවනවා. අන්නේ ලස්සන මොහොතේ තමයි මම ඔයාව මගේ කරගන්නේ. ඒ රතු රෝසි පෙති අතරේ ඔයා මගේ වුණා කියන රතු සලකුණ තියෙනවා මට දකින්න ඕනි. ඒක මගේ ලස්සන හීනයක්. ඒ දවස් එනකම් මම ඔයාට මුකුත් කරන්න හදිසි වෙන්නේ නැහැ. ඒක මගේ ආසාවනේ. චෙනුල කතාවක් කියනවා වගේ එහෙම කිව්වම ෂනායට හීන් දාඩිය දැම්මා. ඊනුකි කිව්වා වගේ ගොඩක් කොල්ලෝ කෙල්ලන්ගේ පිරිසිදුකම බලනවා. චෙනුලගෙන් නම් දිනෙත්ගෙන් වගේ සමාවක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා ෂනායට තේරුණා. මට ඕනි මගේම විතරක් වෙලා මට ආදරය කරන කෙල්ලෙක්. ඔයා එහෙමනේ? දවසක් චෙනුල ආපු විදිය ෂනායට මතක් වුණා. දිනෙත් ගැන චෙනුල දැනගත්තොත් සේරම ඉවරයි කියලා ෂනායට හිතුණා. වැඩ ඉවර කරලා චෙනුල කොළඹ ගියා. ගිය ගමන් ෂනායගේ ට්‍රාන්ස්ෆර් එක හදලා එව්වා. ෂනාය එයාගේ බඩුත් අරන් කොළඹ ගියා. කොළඹ යන බවක් ෂනාය දිනෙට කිව්වේ නැහැ. ගියපු ගමන් එයා පරණ සිම් අයින් කරලා අලුත් සිම් ගත්තා. හිටි ගමන් ෂනායගෙන් කෝල් එකක්වත් නැති නිසා දිනෙත් අවුල් වුණා. එයා නිවාඩුවක් අරන් නුවර ආවා. ගෙදර දොර ලොක් කරලා තිබුණ නිසා එයා ළඟ තිබුණ අතරින් එයා දොර ඇරියා. ෂනායගේ බඩුත් නැහැ. ඔෆිස් එකට ගියාම තමයි දැනගත්තේ ෂනාය කොළඹට ට්‍රාන්ස්ෆර් ගියා කියලා. දිනෙත් පුදුම විදියට අවුල් වුණා. ෂනාය කියන්නේවත් නැතිව ගියේ ලොකු හේතුවක් නිසා කියලා දිනෙත් හිතුණා. එයා හැමෝම ෂනායගේ ගෙදර යන්න පිටත් වුණා. දිනෙත් ඒ ගෙදරට යනකොට ෂනාය ගෙදර හිටියේ නෑ. දිනෙත් එයා එනකම්ම හිටියා. දිනෙත් ඇවිත් ඉන්නවා දැක්කම ෂනායට කේන්ති ගියා. ඇයි ඔයා මෙහෙ ආවේ? ඔයා පුදුම කතාවක් නේ අහන්නේ. මෙච්චර කල් මාත් එක්ක ඉඳලා කියන්නේවත් නැතුව කොළඹට ට්‍රාන්ස්ෆර් ආව කිව්වම ඒ ඇයි බලන්න මං ආවේ? මට නොකිය ඉන්න ඔයාට මොකක් හරි හේතුවක් ඇතිනේ. අනේ ඔදිනේ හේතුවක් තියෙනවා. මං දැන් වෙන කෙනෙකුට ආදරය කරනවා. මං එයාට ගොඩාක් කැමතියි. ඔයාලගේ අම්මලාත් මට කැමති නැති කී ඔයා එයාලා කැමති කෙනෙක් බඳින්න. ආයි මෙහෙ එන්න එපා. මට ඇත්තටම ඔයාව ඕනේ නෑ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ෂනාය කිසි ගාණක් නැතිව දිනෙට කිව්වා. දිනෙත්ගේ පපුව පිච්චිලා ගියා. ෂනාය කියන්නේ මොනතරම් හිතක් පපුවක් නැති ගෑණියද කියලා දිනෙට හිතුණා. තමුසේ මහ ජරා ගෑණියෙක්. වෙඩින් එකට දිනක් දාලා තියෙද්දී තමුසේ මට මෙහෙම කරේ. මම තමුසෙට මොන තරම් දේවල් කරාද? ගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි එපා කියද්දි මම තමුසෙට ආදරය කරේ. හරි මේ දැන් මෙතන කීවා එන්නේ නැතුව යන්න දිනේ. මං සිංහලෙන් කිව්වනේ ඔයාට මට වෙන කෙනෙක් ඉන්නවා. ප්ලීස් යන්නකෝ වාතයක් නෑ. තමුසෙට මේ කරපු දෙයට දවසක විඳවන්න වෙයි. හොඳක් වෙන එකක් නෑ. තේරුණාද?
දිනෙත් එහෙම කියලා යන්න ගියා. එයා ආපහු ෂනායගේ ජීවිතයට ආවේ නැහැ. පලිගන්න හිතුවෙත් නැහැ. හිතේ දුකයි සමාජයට මුහුණ දෙන්න බැරිකමයි නිසා එයා රට යන තීරණය කරා. ටික කාලෙකින්ම දිනෙත් කැනඩාවට ගියා. ෂනාය ඉන්කට මේ හැම දෙයක්ම කිව්වා. මං හිතුවා උඹ කොහොමද දිනෙත් අතාරී කියලා. දැන් ඔය චෙනල උඹ බඳිනෝ කිව්වද? උඹට ආදරේද? ඔව්. එයා ආදරේ කරන විදිය, ආදරේ පෙන්නන විදිය, ඒ හැම දෙයකටම මම ගොඩාක් කැමතියි. මං කැමති හැම දෙයකටම එයාත් කැමතියි. එයා මං වගේමයි. හරි එහෙනම් උඹ ඌ එක්ක හිටපන්. ඔන්න ආයි නම් වෙනුවෙන් හොයන්න යන්න එපා. පිස්සුද බං? චෙනල වගේ කොල්ලෙක් මේ ලෝකෙම නෑ. චෙනල මගේ පණ. ඒක නෙවෙයි නෝ. එයා ටිකක් වෙනස්. වෙන කොල්ලෝ වගේ මායක සෙක්ස් කරන්නේ නෑ. බඳින දවසටම කරනවලු. එයා පිරිසිදුකම නම් බලනවා. එයා එක කිව්වත් එක්කයි. මොකද බං මං ඒකට කරන්නේ? කොහොම හරි බඳින්න කලින් කොල්ලව රවට්ට ගන්න වෙනවා. බඳින දවසටම ඌ අන්දන්න ඉඳලා මිස්ටේක් එකක් වුණොත් අනේ මං එයා එක දෙපාරක් නුවරඑළිය ගියා. මොනා කරත් එයාව නම්ම ගන්න බෑ. එහෙම කියලා බෑ ඉතින්. සනීප නැති වෙලා ඉවර වෙන්න කිට්ටු දවසක ඌ එක්ක ඉන්න බලපන්. කොහොම හරි බඳින්න කලින් කොල්ලව අල්ලගනින්. එහෙම නැත්තම් ඉතින් බඳින දවස් අල්ලලා සනීප නැති වෙන්න බෙහෙත් ගන්න වෙන්නේ. මාත් එක හිතුවා. බැරි මොනොත් එහෙම කරනවා. වැඩේ කලින් කරන එක තමා හොඳ. එදාට සනීප නැති උනේ නැති වුණොත් අනේ මන්ද බං වෙන දෙයක් නම් ඇවිල්ලා උදව් කරන්න හරි තිබුණා. ඉනුකි hina වෙවි කියනකොට ෂනායටත් hina ගියා. ෂනාය චෙනුලත් එක්ක ගෙවන හැම මොහොතක්ම ලස්සනට වින්දා. ඒත් ෂනාය බයෙන් හිටියේ. එයා වෙන පිරිමියෙක් සෙක්ස් කරපු කෙනෙක් කියලා දැනගත්තොත් දෙකක් නෑ චෙනුල දාලා යනවා කියලා ෂනාය දන්නවා. මම බඳින කෙල්ල කායෙක්වත් සෙක්ස් කරලා තියෙන්න බෑ. එයා මගෙම විතරක් වෙලා ඉන්න ඕනි. මට පන්ටත් වඩා ආදරේ කරන්න ඕනි. මන් නැතුව බෑ කියලා දැනෙන්න ඕනි. තේරුණාද ස්වීට්හාට්? චෙනුල ෂනායට කියපු ඒ දේවල් ෂනායගේ හිතේ දෝන් කාර් දුන්නා. ඒ අතරේ දවසක් චෙනුල ෂනායව ගෝල්ෆ් එකට එක්කන් ගියා. මල්වැඩි සංදර්ශනයක් තියලා රතු රෝස මල් එක මුද්දක් ගෙනත් ෂනාය ළඟ දන ගහලා චෙනුල වෙඩින් එකට ප්‍රොපෝස් කරා. චෙනුල නියම ෆැන්ටසි කොල්ලෙක්. එයා වැලන්ටයින් එකටත් ඒ වගේ දේවල් කරා. ඉතින් එයාලගේ වෙඩින් එකට දින දාගත්තා. කේන්දරවලට අනුව ළඟ දිනයක් ලැබුණා. ඒ දවස්වල ෂනාය චෙනුල එක්ක වෙඩින් එකේ වැඩවලට එහෙ මෙහෙ ගියා. සාරි බලන්න ගිය shopping mall එකේදී අහම්බෙන් ටානියා ෂනායව දැක්කා. ටානියාගේ වෙඩින් එකේදී තමයි ෂනායට දිනෙත් වහම උනේ. සාරි බලමින් උණු ෂනාය ළඟට ටානියා ආවා. "හායි ෂනු, ඔයා දැක්ක කල් කෝ දිනෙත් ආවේ නැද්ද?" ටානියා එහෙම අහනකොට ෂනාය උඩ ගියා. චෙනුලට ඒක ඇහුණා. චෙනුල අමුතු වෙලා එයාලා දිහා බැලුවා. "මේ මම වඳින්න ඉන්න අයියා චෙනුල. අපි අපේ වෙඩින් එකට සාරි බලන්න ආවා." ෂනාය චෙනුලව පෙන්නලා ටානියාට කිව්වා. ෂනායගේ මූණ දැක්ක ටානියාට කාරණාව තේරුම් ගියා. "ඉතින් අපිට වෙඩින් එක කියන්න ඕනි හොඳේ. මම වැඩ කරන්නේ මේ ළඟමයි. කොල්ලුපිටිය BOC එකේ." එහෙම කියලා ටානියා යන්න ගියා. "කවුද දිනෙත් කියන්නේ?" "අපේ මල්ලි." "ඔයාට මල්ලි කෙනෙක් නෑනේ." "අපේ පුංචිලාගේ මල්ලි." "අපේ අම්මා මං කොහේ ගියත් යවන්නේ මල්ලි එක්ක. ඒකයි ඔය අහන්නේ." "දැන් එයාකෝ?" "මං එයාව දන්නේ නෑනේ. එයා දැන් රට ගිහින් ඉන්නේ." යන්තම් මේ කතාව එතනින් ඉවර වුණා. පස්සේ ෂනාය ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගියා. වෙඩින් එකේ දවස් අල්ලලා සනීප නැති වෙන්න බෙහෙත් ගත්තා. වෙඩින් එක කිට්ටු වෙද්දින් ඩොක්ටර් කියපු විදියට එයා බෙහෙත් බිව්වා. වෙඩින් එකට දවස් 3ක් විතර කලින් ඉඳලා ෂනාය බලන් හිටියේ සනීප නැති වෙනකම්. ඒත් එයාට අන්දන මොහොත වෙද්දිවත් සනීප නැති වෙලා තිබුණේ නෑ. ෂනාය හිටියේ හිතේ කලබලෙන්. ජීවිතේ සතුටුම දවසේ පපුව ගැහි ගැහි ඉන්න ෂනායට සිද්ධ වුණා. ගොයිනවේ ඩ්‍රෙස් එක දානකොටවත් මොකුත් වෙලා නෑ. අර දොස්තරය මොනව දීලාද මන්දා. අතහරි හිල් කරගන්නවා. වෙන කරන්න දෙයක් නෑ. ෂනාය හිතුවා. එයාලා හනිමූන් එකට පිටත් වුණා. යන අතරමඟ බේරුවල බීච් සයිඩ් එකේ ලොකු හෝටලයකට එයාලා ගියා. චෙනුලගේ බිස්නස් පාර්ට්නර්ස්ලා එතනත් පාටි එකක් ඇරේන්ජ් කරලා තිබුණා.
රෑ කෑම එතනින් අරගෙන දෙන්න එක 9ට විතර විලායකට ගියා. හරිම නිස්කලංක හරිම ලස්සන තැනක් එතන. එළියේ ඉඳලම ඇතුලේ කාමරේට යනකම්ම ලොකු රතු ඉටිපන්දම් පත්තු කරලා තිබුණා. පරණ ග්‍රැමෆෝන් එකක රොමෑන්ටික් සංගීතයක් ප්ලේ වුණා. චෙනුල කියපු විදියටම ෂනායගේ හැමදේම කළේ එයා. ඒ නිසා ෂනායට අතවත් තුවාල කරගන්න අවස්ථාවක් හම්බුනේ නෑ. පපුව ගැහෙද්දී ෂනාය චෙනුලගේ ආදරණීය ග්‍රහණයට නතු වුණා. ෂනායට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. සුදු ඇතිරිල්ලේ රතු පාටට තිබුණේ රෝස පෙති විතරයි. චෙනුලගේ බලාපොරොත්තු සොන් වුණා. ඇයි මෙහෙම වුනේ? මට උත්තර දෙන්න. ෂනායගේ පපුව ගැහෙන්න ගත්තා. වෙනද තිබුණු ලෙන්ගතුකම අතුරුදහන් වෙලා චෙනුල වෙනස්ම නපුරු පෙනුමකින් ෂනායට පෙනුණා. අනේ මන්ද මට හිතාගන්න බෑ. අනේ මන්ද කියන්නේ? එතකොට මමද දන්නේ? ඔයාට උනේ මොකක්ද කියලා ඔයානේ දන්නේ? කියනවා. මොකක්ද මගෙන් හැංගුවේ? අනේ මම ඔයාගෙන් මොකුත් හංගලා නෑ. මම ඕනි තැනක දිවුරන්නම්. දිවුරන්න? මම දෙකේ පන්ති බබෙක් කියලා හිතුවද? මේ බලනවා. මගේ ඇස් දෙක දිහා බලනවා. තමුසේ මට කලින් කා එක්කද නිදාගත්තේ? මගේ යකා හුස්ස ගන්න එපා. මට ඇත්ත කියනවා. මගේ හැඟීම් එක්ක තමුසේ සෙල්ලම් කරන්න හදන්න එපා. ෂනායගේ උරිස් දෙකෙන් හකුලලා අල්ලගෙන හොල්ලලා එහෙම කියපු චෙනුලයාව තල්ලු කරලා දැම්මා. ෂනායව විසි වෙලා ගිහින් ඇඳ මිට්ටමේ ඔළුව වැදුනා. හිතයි ගතයි දෙකම වේදනා දෙද්දි ෂනාය ඉකිගසමින් ඇඬුවා. චෙනුල ෂනාය දිහා බැලුවේවත් නෑ. එයා ඇඳ ඇතිරිල්ල ඇදලා අරන් වීසි කරා. කාමරේ පුරාම රෝස පෙති වැටුණා. බාගෙට තැළුවෙන ඉටිපන්දම් වලට එයා කේන්තියෙන් පයින් ගැහුවා. ඔළුවේ අත ගහගෙන චෙනුල එහාට මෙහාට ගියා. හරියට මහා අපරාධයක් වෙලා වගේ එයා හැසිරුණේ. මගේ ලස්සන හීන යථාර්ථයක් උනේ නෑ. ඒ තමුසේ නිසා. තමුසේ හැම දෙයක්ම විනාශ කරලා දැම්මා. නොඉඳුල් කියලා හිතාගෙන බුද්ධ පූජාව හදලා ඒක පූජා කරාට පස්සේ ජරා සතෙක් එක කලින් ඉඳුල් කරලා කියලා දැනගත්තම පූජා කරපු එකාට මොකක්ද හිතෙන්නේ? කියනවා. ඇයි තමුසේ මගේ හීන විනාශ කරේ? මට තමුසේව අප්පිරියයි. වංචාකාර ගෑණි. මම හැමදේම ලස්සනට කරා. ඒත් ලස්සන අවසානයක් නෑ. චෙනුල තව ගොඩාක් දේවල් කියෙව්වා. එයා හැසිරෙන විදිය, එයා කියපු දේවල් නිසා ෂනායට දැනුනේ චෙනුල එක්තරා විදියක මානසික රෝගියෙක් වගේ. දැන් මෙතන එක්ක මම ඉන්න ඕනි, එක්ක උඹ ඉන්න ඕනි. උඹ වෙන මිනිහෙක්ගේ ගෑණියෙක්. උඹ ඌ ගාවට ඵලයක්. මගේ දැහැට නොපෙනි ඵලයක්. මේ දැම්ම ඵලයක්. අනේ මේ රෑ මං කොහේ යන්නද? අනේ මට එහෙම කරන්න එපා. උඹට මා එක්ක කතාවක් නෑ. තේරුණාද? හරි උඹ හිටපන් මං යනවා. එහෙම කියපු චෙනුල කාර් එකේ යතුරක් තරන් ඒ වෙලාවෙම යන්න ගියා. ෂනායගේ මුළු ආත්මෙම ගිනි ගත්තා. එයාට දිනෙත් මතක් වුණා. දිනෙත් සාප කරපු විදිය මතක් වුණා. කාමරේ තිබුණු විස්කි බෝතලේ දැකපු ෂනාය හිතේ වේදනාව නැති වෙන්න කියලා හිතලා ඒක බීගෙන ගියා. ටික වෙලාවකින්ම එයා හොඳටම මත් වුණා. මුළු ඇඟම ගෙනියම් වෙලා වගේ දැනුන නිසා එයා වීසි වෙවි බාත්රූම් එකට ගියා. වතුර පුරවලා රෝස පෙති ඉහළ තිබුණු බාත් ටබ් එකට බැහැපු ෂනාය දැස් පියාගෙන වාඩි වෙලා හිටියා. වෙරිමර ගාතේ හිටපු ෂනායට බාත් ටබ් එක ඇතුලේ නිින්ද ගියා. ටික වේලාවකින් මුළු සිරුරම බාත් ටබ් එකේ ගිලුණා. ෂනායට දැනීමක් තිබුණේ නැහැ. විනාඩි කිහිපයක් ඇතුළත දියේ ගිලුණු ෂනායගේ හුස්ම නතර වුණා. ඇගේ මංගල මధు සමයේ රාත්‍රී ගෙවී යද්දී ඇය මෙලොවින් සමුගෙන තිබුණා. එයා ජීවිතේ හොයපු සතුට කොහෙද කියලා හිතන්නවත් එයා දැන් මේ ලෝකේ නෑ. ප්‍රාණය නිරුද්ධ වී දියේ පාවෙන ඇගේ නිර්වත් සිරුර රෝස මල් පෙති වලින් වැසිලා තිබුණා.